බටගොඩ වැඩහිටි නිවාසයේ ගෙනි අරගෙන නැති වෙච්ච ජීවිත ඒ වගේම එහි හිමකරු සභාපතිත්වයේ දරන ඒ මව්පියන්ව අසරණින්ව තමන්ගේ වගේ ආරක්ෂා කරපු ඒ ආදරණීය හිතවතා ඉසුරු අනුෂ්ක නැත්නම් කවුරුත් දන්න ආදරණීය ලොකු අයියා පොලිස් අත්අඩංගුවට පත්වෙච්ච මොහොතේදී මේ නිවාසය පිළිබඳව ඒ වගේම මේ නිවාසයේ සිද්ධ වෙන කටයුතු පිළිබඳව කිසිවක් නොදන්නා මේ සිද්ධිය මතු පිටින් හිඳලා දකින බොහෝ අය මේ සිද්ධිය සම්බන්ධව දක්වන අදහස් ලියපු කමෙන්ට්ස් දාපු වීඩියෝස් හැම දෙයක්ම බලලා ලොකු අයියා වෙනුවෙන් ඒ අසරණ මිනිස්සු වෙනුවෙන් වචනයක් මෙහෙම කතා නොකරොත් මා කරන ගුණමකුකමක් විදිහට මට හිතෙච්ච නිසා තමයි මම ලයිව් ඇවිත් මේ විදිහට මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මොකද මේට වසරකට පෙර මම ලොකු අයියා ළඟ සේවය කරා. සේවය කරේ ඔය ගිනිගෙන දැවුණු ඒ සෙනෙහසේ කැදැල්ලේ පාලිකාව විදිහට. ඒ අවස්ථාවේදී ඒ ස්ථානය තුළ කටයුතු සිද්ධ වෙන ආකාරය ඒ ස්ථානය මොන විදිහටද ඒ අය වෙනුවෙන් සැලකිලි දක්වන්නේ කියන ආකාරයෙන් මගේ ඇස් දෙකෙන් සාක්ෂි සහිතව දුටුපු කෙනෙක් මම. අත්දැකීම් සහිත කෙනෙක් මම. මොකද මගේ මෑණියන්ගේ අවසාන කාලයේදී එතුමිය එක්තැන් වෙලා හිටියේ මගේ රැකවරණේ මගේ අම්මා බලා ගන්නකමම ඔය අසරණින්ව එයාලට දරුවෙක් වෙමින් සහෝදරයෙක් වෙමින් රැක බලාගත් කෙනෙක් මම. ඒ නිසා බොහෝ අය කියනවා 70ක් වගේ පිරිසක් කොහොමද ඔය වගේ පොඩි තැනක හිටියේ කියලා. ඒක පළවෙනි ප්‍රශ්නය. 70ක් ඔතන හිටියේ කොහොමද? ලොකු අයට අයිති නිවාස කිහිපයක්ම තියෙනවා. ඔය බටගොඩ සෙනෙහසේ කැදැල්ලට තමයි ප්‍රධාන වශයෙන් කවුරු හරි දානයක් අරගෙන එනකොට අර ඉන්න නිවාසයේ වල එන්නට පුළුවන් සහභාගී වෙන්නට පුළුවන් හැමෝම